හලෝ ෆ්‍රෙන්ඩ්ස් සුබ දවසක්. මේක වෙලා ටික්මෝ කියන්නේ ඩිජිටල් account එකක්, බැංක් සිස්ටම් එකක්. මේක වෙලා STC Pay ඒ වගේ අලුතෙන් ආපු එකක්. මේකයි තව අමානා කියලා තව එකක් වෙලා තියෙනවා. ගොඩාක් බැංක් තියෙනවා, ඩිජිටල් බැංක්. අපි මේවා try කරලා බලන්න ඕනේ, මොකද benefits තියෙන අලුතෙන් ආවම. ඉතින් මේකේ තියෙන benefits තමයි අද කතා කරන්නේ. මේකේ ඔයාලට ලංකාවට සල්ලි දාන්න පුළුවන්, කොමිෂන් නැහැ. ඒ කියන්නේ ෆීස් 0. ඔයාලට සතපාක්වත් ගන්නෑ. ට්‍රාන්සැක්ෂන් පාක් කරන්න පුළුවන්. එතකොට ඔයා ට්‍රාන්සැක්ෂන් එකක් කරාම වෙනම රියල් පාක් වගේ ගාණක් ඔයාට ආයෙත් ඇඩ් වෙනවා. ඒකට මනි කෑෂ් බෑක් කියලා ඒක එනවා. ඔයා ට්‍රාන්ස්ෆර් කරන percentage එකට අනුව මනි කෑෂ් බෑක් එකක් එනවා. ඉතින් ගොඩාක් අප්ඩේට් මේ ටික්මෝ කියන එක STC එකට වඩා ඔප්ෂන් ගොඩක් තියෙනවා මේකේ. ඔයාට ලංකාවට රීචාර්ජ් කරන්නත් පුළුවන්. ලංකාවේ මොකක් හරි ඩයලොග් හරි මොබිටෙල් අච් මොකක් හරි නම්බර් එකකට ඔයාට රීචාර්ජ් කරන්නත් පුළුවන්. එහෙම ඔප්ෂන් එකකුත් තියෙනවා. මේකේ පුළුවන් ඔයාට යාළුවෝ කවුරු හරි ට්‍රාන්ස්ෆර් මේ ටික්මෝ පාවිච්චි කරනවා නම් එයාගේ contact number සර්ච් කරලා එහෙම ටග් ගාලා ට්‍රාන්ස්ෆර් කරන්නත් පුළුවන්. එහෙම ඔප්ෂන් එකක් තියෙනවා. ඒක STC එකේ තියෙනවා. මේක ඊට වඩා පොඩක් ස්පීඩ්. මේක වෙරිෆයි කරගත්තා නම් මේ account එක ඕපන් කරා නම් ඔයාලට try කරලා බලන්න පුළුවන්. ඔයා purchase කරනවා නම් ඒකටත් money cashback එකක් තියෙනවා. ඔයා purchase කරන percentage එකට අනුව ඒක ඔයාට හම්බ වෙනවා. ඒ ඩීටේල් ඔක්කොම මේ ඇප් එකේ ඔයා ඩවුන්ලෝඩ් කරාම ඔක්කොම පෙන්නනවා. ඩිජිටල් ඔතන වීඩියෝ එකක් වගේ යනවා ප්‍රොෆයිල් එකේ. ඒකේ සම්පූර්ණ ඩීටේල්ස් තියෙනවා. ඊට අමතරව ඔයාට මනි රික්වෙස්ට් එකක් කරන්න පුළුවන් යාළුවෙක්ට. මමත් මේ account එක ඕපන් කරාම මට නිකන් රියල් 10ක් වගේ ආවා. මම මුලින්ම රියල් 100ක් වෙන account එකෙන් ඉඳන් මේකට ඇඩ් කරා. ඒකට රියල් 10ක් කොහෙද ආවා. දැන් ගොඩක් කල් මේ app එක ඇවිල්ලා මට වීඩියෝ එකක් දාන්න බැරි වුණා. මේ මාකටිං ප්ලේස් ඒ වගේ ගොඩාක් දේවල් තියෙනවා. මම ඔයාලා බැලුවේ නෑ. ඔයාට අපිට වැදගත් මේ ට්‍රාන්ස්ෆර් කරන එක ලංකාවට. ඉතින් try කරලා බලන්න. මේ වගේ අලුත් app ගොඩක් තියෙනවා. බය වෙන්න දෙයක් නෑ. මේ ඔක්කොම අප්සර් එකේ link කරලා තියෙන්නේ. ඒ හින්දා අපෙන් මොකක් හරි වැරද්දක් වුණොත් තමයි සල්ලි බ්ලොක් වෙන්නේ. එහෙම නැතුව මේවා සිස්ටම් කරලා තියෙන්නේ ස්පීඩ් සර්විස් එකකට. අපි වැරදුනොත් account number එක මොකක් හරි එහෙම අවුලක් වුණොත් තමයි අපේ සල්ලි බ්ලොක් වෙන්නේ. ඒ හින්දා මේ ටික්මෝ try කරලා බලන්න. ගොඩක් හොඳයි, වටිනවා. එහෙනම් ජය වේවා. තවත් වීඩියෝ එකක් හම්බ වෙමු. මොකක් හරි තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් මේ සම්බන්ධව කමෙන්ට් කරන්න. මම තවත් වීඩියෝවක් දාන්නම් ඒ සම්බන්ධව. ජය වේවා.